හායි කොහොමද ඔයාලට? ඉතින් මේ තමයි මගේ මෝර්නින් වීව් එක. උදේට නැගිටලා පල්ලෙහාට ආවට පස්සේ ඉතින් මේ තමයි අපේ ගෙදර ලිවිං ඇන්ඩ් ඩයිනින් ඒරියා එක. ඉතින් අද තමයි අපේ රෙදි සෝදන දවස. අපි සාමාන්‍යයෙන් සතියට දෙපාරක් වගේ තමයි රෙදි සෝදන්නේ මෙහෙදී. මේ දවස්වල නිව්සීලන්ත වලට වින්ටර් සීසන් එකනේ. ඒ නිසා අපිට රෙදි එළිය වේලන්න අමාරුයි. අපේ ගෙදර තියෙන වොෂින් මැෂින් එක විතරයි. ඉතින් අපි සති දෙකකට පාරක් රෙදි සෝදලා ලොන්ඩ්‍රි එකේ ඩ්‍රයර් එකෙන් තමයි රෙදි ටික වේලගන්නේ. මේ තියෙන්නේ ඉතින් මගේ පුංචි කිචන් එක. අද ඉතින් මගේ මීල් ප්‍රෙප් කරන දවස. අපි ඉතින් මෙහෙදි වීක්ලි මීල් ප්‍රෙප් කරලා තියාගන්නවා. අද නම් මම චූටි මීල් ප්‍රෙප් එකක් කරන්නේ දවස් 5කට වගේ. එහෙනම් අපි දැන් මීල් ප්‍රෙප් කරන්න පටන් ගමු. අද මං හදන්නේ එග් ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක චිකන් එකක්. අපි ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්නකොට බත් එක මුලින්ම නිවිලා තියෙන්න ඕනනේ. ඒ නිසා මම මුලින්ම හාල් ටික රයිස් කුකර් එකේ තියාගන්නවා. මෙතනදි මම චිකන් එක තම්බ ගන්න බොයිල් වෝටර් තමයි යූස් කරන්නේ. මම මෙතනදි බොයිල් වෝටර් යූස් කරේ ඉක්මනින් චිකන් එක තම්බ ගන්න පුළුවන් නිසා. වතුර එක ඕල්රෙඩි රත් වෙලා තියෙන හින්දා ලිපේ රස්නෙත් එක්ක ඉක්මනින් චිකන් එක තම්බ ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි හැමෝම චිකන් එක තම්බ ගන්නවා වගේ තමයි මත් මෙතනදි කරන්නේ. දැන්නම් ඉතින් මම මේ කොකනට් වෝටර් ටිකක් බොන්න තමයි හදන්නේ. උයන වෙලාවට ඉතින් පොඩි රිෆ්‍රෙෂ් එකක් තියෙන්නත් ඕනනේ. ඔයාලත් මම වගේද? බත් එක නම් දැන් රෙඩි. බත් එක මම දැන් බෝල් එකකට දාගන්නවා නිවෙන්න ඕන නිසා. චිකන් එකට යූස් කරන්න වෙනම සෝස් එකක් හදාගත්තා. ඒක තමයි මම මෙතනදී දැන් යූස් කරන්නේ. මට ලේසි නිසා මම මෙතනදී සෝස් එක රෙඩි වෙනකන් මම යූස් කරපු භාජන ටික සෝද ගන්නවා.
ගන්න එපා. මං හැමතිස්සෙම වැඩ කරන අතරතුරේ ක්ලීන් කරාට ඒක ඇත්තටම මට පුරුද්දට ගිහිල්ලා මොනවා හරි හැලුනොත් හරි එහෙමත් නැත්නම් මං ඒ වැඩ කරන වටපිටාවත් ක්ලීන් කරගෙනම වැටික් කරගෙන යන්න. ඔයාලටත් මේ වගේ පුරුදු තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔන්න දැන් ඉතින් චිකන් එක නම් රෙඩි. දැන් මම මේ චිකන් ටික කන්ටේනර්ස් වලට දාගන්නවා. මෙතනදී මම චිකන් වලට වෙනම කන්ටේනර්ස් දෙකක් යූස් කරන්නේ. මම සාමාන්‍යයෙන් මීල් ප්‍රෙප් කරනකොට කරීස් ටික වෙන වෙනම කන්ටේනර්ස් වලට දාලා තමයි තියාගන්නේ. මොකද මම මීල් ප්‍රෙප් කරනකොට කරීස් ටික විතරයි සතියේටම හදලා තියාගන්නේ. වත් එක අපි හැමදාම ලන්ච් ගන්න වෙලාවට හදා ගන්නවා. රයිස් ඇන්ඩ් කරි එකේදී බත් එක ෆ්‍රෙෂ් එකට තියෙන්න ඕනේ. ඒ නිසා මම ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ හදන දවසට විතරයි රයිස් එක හදලා තියාගන්නේ. මොකද ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකක් හැමදාම හදන්න අමාරුයිනේ. දැන් ඉතින් මම චිකන් දාගත්තු කන්ටේනර්ස් දෙක ඩයිනින් ටේබල් එක උඩින් තියාගන්නවා. ඒ දෙක නිමෙනකන් එතකම් මම ෆ්‍රයිඩ් රයිස් එක හදා ගන්නවා. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකත් රෙඩි. මම මේක දැන් බෝල් එකකට දාගන්නවා. බොක්සස් වලට දාන්න කලින් නිවෙන්න ඕන නිසා කිචන් එක ක්ලීන් කරගන්න ටයිම් එක තමයි දැන්. ඔක්කොම වැඩි ඉවරනාට පස්සේ ඉතින් ෆුලි ක්ලීන් කරගන්න ඕනනේ. ඉතින් බලන්න ඔක්කොම රෙඩි වෙලා තියෙන්නේ. මම තාම ෆ්‍රයිඩ් රයිස් එක නම් බොක්ස් එකට දැම්මේ නැහැ. ඒක තාම රස්නේ නිසා මම අපේ ලන්ච් එකත් ප්ලේට්ස් වලට බෙදාගත්තා. දැන් ඉතින් මේ ෆ්‍රයිඩ් රයිස් එකත් හොඳටම නිවුණාට පස්සේ මම ඒකත් කන්ටේනර් එකට දාගන්නවා. ඔක්කොම කැම ටික හොඳටම නිවිලා නම් කන්ටේනර්ස් ටික වහගෙන මම මේ ටික ෆ්‍රිජ් එකට දාගන්නවා. ඉතින් මේ විදිහට තමයි මගේ ප්‍රොඩක්ටිව් වීකෙන්ඩ් ඩේ එකක් ගත වෙන්නේ. අද වීඩියෝ එක නම් මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකකුත් දාගෙනම යන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් බයි.